ඉතිහාසයට ආදරය කරන සහ මුද්දර එකතු කරන හැමෝම ආදරයෙන් පිළිගන්නවා. මේ වගේ පරණ සිතියම මීට කලින් දැකලා තියෙනවද? අද අපි පුරාණ ලංකාව ගැන ලොකු රහසක් තියෙන පොඩි මුද්දරයක් ගැන කතා කරන්නයි යන්නේ. මේක සාමාන්‍ය මුද්දරයක් නෙවෙයි. මේකෙන් සමරන්නේ ක්‍රිස්තු වර්ෂ 150 දී ඇඳ තිබෙන ටොලමිගේ ත්‍රැප්පවයින් සිතියමේ පිටපත. හරිම සිත් ගන්නා සුළුයි නේද? ටොලමි කියන්නේ කවුද? මොහු ක්‍රිස්තු වර්ෂ දෙවන සියවසේ ජීවත් වූ රෝම ජාතික ගණිතඥයෙක්, තාරකා විද්‍යාඥයෙක්, ඒ වගේම භූගෝල විද්‍යාඥයෙක්. ඔහුගේ භූගෝල විද්‍යාව කියන පොත අවුරුදු 1000කටත් වඩා ලෝකයට බලපෑවා. ඔහු අපේ ලංකාව හැඳින්වුවේ ටැප්‍රබේන් කියලයි. දැන් අපි මේ සිතියම හොඳින් බලමු. මෙහි මධ්‍යම කඳුකරයක්, ගංගා සහ අනුරෝග්‍රමුම් රෙජියා වැනි ස්ථාන රාශියක් තියෙනවා. ඒක අනුරාධපුරයට ගොඩක් සමානයි නේද? නාගදීප, බොමෆානි වැනි නම්ද මෙහි සඳහන් වෙනවා. සීමිත මෙවලම් තිබියදී පවා පුරාණ ශිෂ්ටාචාර ලෝකයේ සිතියම් ගත කිරීමට උත්සාහ කළ ආකාරය පුදුම සහගතයි. මේ සිතියමේ හැඩය නූතන ලංකාවට වඩා ටිකක් වෙනස් වුණත් සාරය නම් ඒකමයි. මේ මුද්දරය මගින් ශ්‍රී ලංකාවේ රාජකීය ආසියාතික සංගමයද සමරනවා. ඔවුන් 1845 දී පිහිටුවා තිබෙනවා. මේ මුද්දරය 1995 දී නිකුත් කරලා තියෙන්නේ ඔවුන්ගේ 150 වන සංවත්සරය වෙනුවෙන්. මේ සංගමය ශ්‍රී ලංකාවේ පොහොසත් ඉතිහාසය සහ සංස්කෘතිය අධ්‍යයනය කිරීමට, ඒ වගේම ආරක්ෂා කිරීමට වැදගත් කාර්යභාරයක් ඉටු කර තියෙන සංගමයක්. ඉතින් මේ පුංචි මුද්දරය තැපැල් කටයුත්තකට වඩා ලොකු දෙයක් පෙන්눔 කරනවා. එය අතීතයේ මිනිසුන් අපේ ලෝකයේ දැකපු ආකාරය, තේරුම් ගත් ආකාරය පිළිබඳ කතා කවුලුවක්. ටැප්‍රබේන් වල නොනැසී පවතින අභිරහස සහ ආකර්ෂණයට මේ සාක්ෂියක්. ටොලමිගේ සිතියම ගැන ඔබට මොකද හිතෙන්නේ? පහලින් කමෙන්ට් එකක් දාන්න. මේ වීඩියෝ එකට ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා. තවත් මේ වගේ ඉතිහාසය පිළිබඳ, මුද්දර පිළිබඳ වීඩියෝ බලන්න අපව subscribe කරන්න. notification bell icon එකත් ක්ලික් කරන්න අමතක කරන්න එපා.